හලෝ මට ඇහෙනවා කියන්න. මේ මම විද්‍යාඥයෙක් කතා කරන්නේ. කවුද? විද්‍යාඥයෙක් කතා කරන්නේ. ආ. මේ මම කාලයන්ත්‍රයක් හදලා තියෙනවා. මේ කාලයන්ත්‍රයක් හදලා තියෙනවා. ආ. මට අවුරුදු 1500ක් ආපස්සට යවන්න කෙනෙක් ඕනේ. මේ අපේ බෝඩ් එකේ මේ නම්බරේ ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඔබතුමා කැමතිද අවුරුදු 1500ක් පස්සට යන්න? මේ කාර්යය කතා කරන්න ඕනේ මේක වැරදි නම්බරයක් මං හිතන්නේ. ඔබතුමා මේ ටයිම් ට්‍රැවල් කරන කෙනෙක් නෙමෙයිනේ? නෑ. ඔබතුමා කවුද මේ මම දැනගන්න අහන්නේ මේක මේ අපේ විද්‍යාඥයෝ තමයි මේ නම්බර එක දාලා තිබ්බේ. ඔබතුමා කවුද මහත්මයා? පොඩකින් මං කියනවා. අම්මා ජවානේ यार पास the number यार कुछ यार number. හෙලෝ කවුද? මම මේ විද්‍යාඥයෙක් කතා කරන්නේ. මේ නම්බරේ මේ විද්‍යාඥයෙක් කතා කරන්නේ මම. විද්‍යාඥයෙක් සයන්ටිස්ට් කෙනෙක්. හරි. මේ දැන් මේ නම්බරේ දීලා තියෙනවා මේ අර කාලය හරහා යන ප්‍රොජෙක්ට් එකකට කැමතියි කියලා මේ අවුරුදු 1500ක් ආපස්සට යවන්න තමයි හොයන්නේ. මේ නම්බරේ අයිතිකාරයා මේ අවුරුදු 1500ක් යන්න ආපස්සට යන්න කැමතිද දන්නේ නැහැ නේද? අපිට යවන්න පුළුවන්. මේ නම්බරේ පාවිච්චි කරන මගේ සීයා. ඔව්. එයාට මේ ගැන දන්නේ නැහැ. හෙලෝ මිස් මේ ඇත්තටම මිස් දැන් මේ වෙන අපහසුතාවයකටපත් වෙලා තියෙන්නේ. දැන් අපි අද උදේ කමිටි එකේ කතා කරලා දැන් මිස්ට තේරෙනවා ඇතිනේ. අද කමිටි එකේ උදේ කතා කරලා දැන් අපේ බෝඩ් එකේ නම්බර්ස් දානවනේ මිස්. මිස්ට මම මේ මොලේ තියෙන හින්දා කියන්නේ වෙන මිනිස්සුන්ට නම් තේරෙන්නේ නැහැනේ මේවා. ඉතින් දැන් මේ නම්බර එකේ මේ දාලා දින අවුරුදු 1500ක් ආපස්සට යවන්න මේ නම්බරේ තමයි තෝරගෙන තියෙන්නේ කියලා. දැන් මාර වැඩේ. දැන් මේ මගේ රස්සාවටත් ප්‍රශ්නයක් වෙනවා. දැන් මේ මං හෙට උදේ වෙද්දි කවුරු හරි අවුරුදු 1500ක් ආපස්සට යවන්න ඕනේ. කියන්නේ අර විජේ රජතුමා ලංකාවට ආවේ. ඒ කාලේට යවන්න ඕනේ. එතකොට මිස් මම දැන් මොකද කරන්නේ? මිස්ලා කවුරු හරි යන්න කැමති කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ නේද? අපි නම් ඒක කැමති නම් නෑ. ඒක තමයි අනේ මිස් ඒක තමයි මිස්ලාට අපහසුතාවයක් වුණත් දැන් මේ මිස් කැමතිද මේ කාල ගවේෂණය කරන්න ඉදිරිපත් වෙන්න? නෑ කැමති නෑ ඒකට. මිස් බඳලාද? බඳපු කට්ටියට නම් chance දෙන්නේ නැහැ. අපි තනිකඩ කට්ටියට තමයි chance දෙන්නේ. මේක මේ හිව්වොත් යකුවා කියලා මේ ජපානයේ සංවිධානයක්. නෑ මේක මේ සීයා මාමනේ පාවිච්චි කරන මේ සිම් එක. ඒක තමයි අඩේ අද මේ ඇත්තටම හොඳ මිනිස්සු දැන් බාන්න දැන් අපි මේ දැන් මේ රටේ තියෙන ආර්ථිකෙත් එක්ක යන මිනිස්සු ඇත්තටම මේ හරි වාසනාවන්තයි. මොකද අවුරුදු 1500ක් ආපස්සට ගියා කියන්නේ හොඳ ආර්ථිකයක් තියෙනවා. මිස්ලා කියන්නේ ගෙදර කට්ටියම උනත් යවන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති නෑ නේද? හෙලෝ මිස්. කියන්න. ගෙදර කට්ටියම උනත් කාලේ හරහා ආපස්සට යන්න කැමති නෑ නේද? නෑ කැමති. මිස්ලා ටැමිල්ද? හෙලෝ මිස්. කියන්න. මිස්ලා ටැමිල්ද? ඔව් තැමිල් අපි. අනේ මම ඕගොල්ලන්ගේ භාෂාවට සහ සංස්කෘතියට ගොඩක් ගරු කරන පුද්ගලයෙක්. ඉතින් මේ ඇත්තටම මට අඳුර ගන්න ලැබීම සතුටක් ඕගොල්ලන්ව. මම මොකද ඕගොල්ලෝ සම්ප්‍රදායට භාෂාවට ඕගොල්ලෝ මිනිස්සුන්ගේ තියෙන මනුස්සකම් වලට මම හරි ආදරය කරන විද්‍යාඥයෙක්.